සම්මාන උළෙලවල් වලදී ප්‍රසිද්ධියට ලැජ්ජාවට පත් වුණු වගේම සම්මාන උළෙලවල් වල වෙච්ච අමුතුම සිදුවීම් තමයි අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ. රයිගම් සම්මාන උළෙලේදී උමාලි තිලකවර්ධන කරපු කතාවක් මේ දවස්වල ගොඩක් කට්ටිය අතරේ කතා බහ වෙනවා. ඒ නිසා අපි මුලින්ම අවධානය දෙමු රයිගම් සම්මාන උළෙල 2023ට. විශේෂයෙන්ම අපි ආදරය කරනවා නම් ආදරේ පිරෙන ආදරෙම විතරයි. ආදරය කරනවා නම් එක හිතින් අවංකව ආදරය කරන්න ඕනේ ආයේ තව කෙනෙක්ගේ මානසික නිදහසට කරදර නොකර. නමුත් අද කාලේ අපිට දකින්න හම්බෙනවා ඒ වගේ තමන් අත්හැරලා ගියා කියලා ඒ වෙනුවෙන් වෛර බඳින පෙරලා ක්‍රෝධ කරන උදවිය ඉන්නවා. අපි එහෙම වෙන්නේ නැති සමාජයක් උදෙසා කටයුතු කරමු කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. සුබපැතුම්. ඊළඟට අපි කතා කරන්න හදන්නේ කේටි පේරි ගැන. MTV එක විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙලකදී කේටි විසින් විශේෂ අංගයක් ඉදිරිපත් කරා. එයා ඒකදී කරේ ලොකු කේක් එකක් කුට්ට පනින එක. කොහොමනත් එයා හිතපු විදිහට එයාගේ අංගය ඉදිරිපත් කරන්න බැරි වුණා. මුළු ඇඟේම අයිසිං ගාගත් එයාට අන්තිමේදී ස්ටේජ් එකේ නැගිටින්න පවා බැරි වුණා. එයා නැගිටින්න ඉස්සලා වැටුණා. කොහොමත් ස්ටේජ් එකෙන් නැගිටින්න බෑ කියලා තේරුම් ගත්ත මෙයා අන්තිමේදී ස්ටේජ් එකෙන් ගියේ ස්ටේජ් එක පිටිපස්සට බඩ ගාගෙන. ඊළඟට අපි කතා කරන්න හදන්නේ මෙඩෝනා කියන ගායිකාව ගැන. සම්මාන උළෙලකදී එයාට ඉදිරිපත් කිරීමක් කරන්න තිබුණා. මේකදී එයාට පළඳලා තියෙන ලෝගුව ගලවලා අයින් කරන්න තියෙනවා. කොහොමනම් මෙඩෝනා මේ ලෝගුව අයින් කරන්න කලින් පිටිපස්සෙන් ඉන්න කට්ටිය මේ ලෝගුව අදිනවා. ඉතින් ඒ ලෝගුව බෙල්ල හිර වෙච්ච එයා ලෝගුවත් එක්කම ඇදිලා එතන තියෙන පඩිපෙළනුත් වැටෙනවා. මේ අපි දකින රෂියන් මොඩල් රතු පළස දිගේ ඉස්සරහට යනකොට කොහේ හරි එයාගේ ඇඳුමේ යට කොටස පැටලිලා හැමෝම ඉදිරියේ මේ වගේ ගැලවිලා යනවා. කොහොම හරි අන්තිමේදී ළඟ ඉඳපු කෙනෙක් තමයි එයාට උදව් කරන්නේ. ඉතින් අද අපි කතා කරේ විවිධ සම්මාන උළෙලවල් වලදී සිදුවෙච්ච ලැජ්ජාශීලීම සහ අමුතු දේවල් පිළිබඳව. අද කියපු දේවල් අතරින් ඔයාලගේ හිතගත්ත අමුතු දේ සහ ලැජ්ජාශීලීම දේ පළහ කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.